අයිවන් සුබ දවසක්. අද අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ? පසුබිම බලපුවම සමහර වෙලාවට හිතෙන්නට පුළුවන් ක්ලාස් රූම් එකක්ද කියලා. ඔව් සමහර වෙලාවට හරි. ජීවිතේ සමහර වෙලාවට අපි තියනවා සමත් වීම, අසමත් වීම නේද? අපි පොඩි කාලේ ඉඳලානේ පුතේ අනිවාර්යයෙන්ම විභාගේ නම් සමත් වෙන්න ඕන. එහෙමනේ අපි අහලා තියෙන්නේ. හැබැයි සමත් වෙන්නේ කොහොමද කියලා සමහර අය දන්නේ නැහැ. මට හිතෙන්නේ අද දවසේ අපි ඒක ගැන කියන්න තමයි හදන්නේ. අද පානදුර පුරවරයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව කතා කරද්දී බොහොම ප්‍රමුඛ නමක් තමයි සමත් වී කියන්නේ. දරුවෝ බොහෝ දෙනෙකු යන තැනක් බවට පත් වෙලා තියෙනවා සමත් වී. ඒ නිසා ලක්ෂණ ටීවී අපි ආවා අද එතනට මොකටද ඒ ළමයි මෙච්චර උනන්දු වෙන්නේ මෙතනට එන්න? කවුද මෙතන ඉන්න ප්‍රධානියා? ඔහු සමගින් කතා කරන්න තමයි සූදානම් වන්නේ. ඔහු ගැන කතා කරොත් එහෙම ආර්ථික විද්‍යාව පිළිබඳව ඉක්කොන් සාමාන්‍ය සරල විදිහට කිව්වොත් ඒ වගේම බිස්නස් ස්ටඩි ව්‍යාපාර අධ්‍යයනය ගැන කතා කරොත් එහෙම ඔහුගේ නම නොදන්න කෙනෙක් නැත. ඔහු නමින් මහේෂ් රංගජීව. අයිබෝන් සර්. අයිබෝන්. සර්ට සාමාන්‍ය මේ පන්තියේ දරුවෝ කතා කරන්නේ මහේෂ් කියලා කොහොමද? මට මහේෂ් කියලා තමයි කතා කරන්නේ. ඔව්. ඒ කියන්නේ මහේෂ් කිව්වහම මේ ප්‍රදේශයේ ඉන්න දරුවෝ ඕනම කෙනෙක් බිස්නස් ස්ටඩි ව්‍යාපාර අධ්‍යයනය හා ඉක්කොන් පැත්ත කතා කරොත් දන්නවා. අනිවාර්යෙන්ම දන්නවා. සර් පොඩක් අපි මේ අද මෙතෙන්ට ආවා සර්ගේ තැනට බොහොම ලස්සනයි ඉස්සෙල්ලාම කියන්න ඕනේ. හරිම පහසුකම් වලින් සමන්විත තැන. නිකන් සාමාන්‍ය ක්ලාස් එකකට ආවට වඩා වෙනසක් තියෙනවා. අපි ඒක ගැන පස්සේ කතා කරමු. මට සර් ගැන කතා කරද්දී මට හිතුණා ටිකක් අතීතයට යන්න සර්. ඕනම කෙනෙක් අතීතයට යන්න කැමතිනේ. දැන් ඔබතුමාගේ අතීතය පිළිබඳව කතා කරොත් මේ ගුරු වෘත්තිය පිළිබඳව ගත්තොත් කොහෙන්ද ආරම්භ වෙන්නේ? කොච්චර කාලයකට ඉහතදීද? මොන ගුරුවරයෙක් විදියටද ආරම්භ වෙන්නේ? ඇත්තටම කිව්වොත් මගේ ගම පානදුර පින්වත්ත මම පාසල් ගියේ පානදුර රාජකීය විද්‍යාලයට. ඒතර පානදුර රාජකීය විද්‍යාලේ එක වසරේ ඉඳන් 13 වසර වෙනකන් මම අධ්‍යාපනය ලබනවා. මම උසස් පෙළ විෂය ධාරාව තෝරගන්නේ වාණිජ්‍ය විෂය ධාරාව. ඒ විෂය ධාරාව තෝරගෙන මම 1998 කල්තර දිස්ත්‍රික් 11 වෙනියා වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ තමයි අධ්‍යාපනය ලබන්නේ. ඒතර මම උපාධිය සම්පූර්ණ කළා. මම 2004 තමයි අවසාන කරන්නේ. එතකොට මට ඒ වෙනකොට මම 1998 උසස් පෙළ ඉවර වෙලා ඒ වකට මම දිස්ත්‍රික් 11 වීම නිසා මට මහා ජන බැංකුවේ තාවකාලිකව වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ ඒ අවස්ථාවත් එක්කම මම 1999 ඉඳන් වගේ මගේ පාසලේම යාළුවෙක්ට මම මගේ විෂයන් කියලා දෙන්න පටන් ගන්නවා. එයාට මම ගෙදරට ගිහිල්ලා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යාන කියන විෂයන් හතරම මම හැදෑරුවා. ඒ විෂයන් හතරම වගේ මම ඔහුට මගේ තිබ්බ දැනුම අනුව මම උගන්වන්න ගත්තා. එයාට මම උගන්වනකොට එයාගේ තාත්තා එයා සමත් වුණාට පස්සේ මට තනි දරුවෙක්ව ලෑස්ති කරා උගන්වන්න එයාට ගෙදරට ගිහිල්ලා. ඕක තමයි මගේ මුලින්ම පන්ති ආරම්භය සිදු වුණේ ඇත්තටම 2000 අවුරුද්දේ. ඒ අවුරුද්ද තමයි මම මුල්ම මගේ ගෝලයට ඉගැන්වුවේ. එතන ඉඳන් අද වෙනකන් එතකොට 2000 ඉඳන් අවුරුදු 25ක් විතර මේ ගුරු වෘත්තියේ පෞද්ගලික උපකාරක පන්ති වල කටයුතු කරනවා. ඒ වගේම මට ගුරුවරයෙක් හැටියට මූලිකම රජයේ පත්වීමක් ගන්න වරම් ලැබුණේ මොරටුව සාන් සෙබස්තියන් විද්‍යාලයට එකතු වීම තුලින්. මොකද ඒ විදුහල්පති පියතුමා පාද බොනිපනාන්දු පුල්ලේ පියතුමා මට ආරාධනා කරනවා එම පාසලේ ආර්ථික විද්‍යාව ඉගැන්වීම සඳහා. ඒ වගේම මට ව්‍යාපාර අධ්‍යයනයටත් ඉගැන්වීමට අවස්ථාව ලැබෙනවා. ඒතර මම 2005 ජනවාරි මාසේ තමයි මම මොරටුව සාන් සෙබස්තියන් විද්‍යාලයට ගුරුවරයෙක් හැටියට පත්වීම ලබන්නේ. ඒතර මට රජයේ ගුරු පත්වීම ඒ අවුරුද්දේම ලැබෙනවා. එතන ඉඳන් මම මේ ශාස්ත්‍රයේ 2025 වෙනකොට පාසලේ වසර 20ක කාල සීමාවක් රජයේ ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා. ඊට පස්සේ එසේම උසස් පෙළ ඇගයීම් කටයුතු වලට මම සම්බන්ධ වෙනවා 2008 වර්ෂයේ වෙනකොට.
ඒ 2008 වර්ෂයේ ඉඳන් රජයේ උසස් පෙළ ඇගයීම් කටයුතු වල ව්‍යාපාර අධ්‍යයන විෂය ඇගයීම් සිදු කරන ගුරුවරයෙක් හැටියට මේ වෙනකොට මම කටයුතු කරනවා. හරි. එතකොට සර් දැන් ඔය සර්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපනය ලබා දෙන්න හදපු හැටිනේ. ඊට පස්සේ දැන් අපි මෙතනට එමුකෝ. මේ පානදුර ප්‍රදේශයේ තියෙන බොහොම ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයකට. දැන් මෙන්න මේ සංකල්පය කොහොමද ඇති වෙන්නේ? මේ වගේ අධ්‍යාපන ආයතනයක් පවත්වන්න ඕනේ කියලා කොහොමද හිතෙන්නේ සහ කොහොමද මේකේ ආරම්භය? ඇත්තටම අපි පාසල් යන කාලේ මෙච්චර තාක්ෂණයේ දියුණුත් නෑ. අපේ ඉගැන්වීම් රටාවට භාවිතා වන තාක්ෂණික උපකරණ සහ පන්ති කාමර සුවපහසු නෑ. නමුත් අපේ කාලයත් වර්තමාන પરම්පරාවත් ගත්තම ලොකු දියුණුවක් තියෙන ඒ දරුවන්ගේ තාක්ෂණයත් සහ ඒ ළමයින්ගේ පරිසරය. එතකොට ඒ ගතික පරිසරයත් එක්ක අපි තීරණය කළා අතීතයට ඉන්න දරුවට වඩා වර්තමාන දරුවා පන්ති කාමරයක රැඳෙන්න ඔව්ව පන්ති කාමරය තුල රඳවා ගන්න තාක්ෂණයත් එක්ක මුසු වෙච්ච සුවපහසු පන්ති කාමර ඕන. මොකද මේ වර්තමාන පන්ති කාමරයක දරුවෙක් පැය දෙකක් රඳවා ගන්න එක කියන අතීතයට සාපේක්ෂව වර්තමානයේ හරි අමාරුයි. මොකද දරුවා සෑම දෙයක්ම බලාපොරොත්තු වෙනවා. එයා අර දුක් විඳලා සෑම දෙයක්ම කට්ටක් කාලා ගන්නවට වඩා එයාට පහසුකම් තියෙන්න ඕන අද අධ්‍යාපනය ලබන්න. හේතුව තමයි අද මුළු ලෝකයේම AI තාක්ෂණයටත් ඇවිල්ලා තියෙද්දි අපි තාමත් කළු ලෑල්ලයි වයිට් බෝඩ් එකයි බදාගෙන හිටියොත් එහෙම වෙනස් වන පරිසරයත් එක්ක වර්තමාන ගුරුවරයා අසමත් වෙනවා. ගුරුවරයා කොපමණ දක්ෂ වුණත් ඒක දරුවට නියමානුකූලව ග්‍රහණය කරන්න නම් දරුවාට අර තාක්ෂණික උපකරණයි ඒ අවශ්‍ය පරිසරයත් සකස් කරගෙන තමයි වර්තමාන දරුවාට අපි කතා කළ යුත්තේ. මම හිතන්නේ ඒක තමයි මේ ඔබට මේ පිටුපසින් පවා පේන ස්මාර්ට් වෙන්න ඕනේ අපි ඕනම දෙයකට. මම හිතන්නේ අධ්‍යාපනයට පමණක් සීමා වෙන්නත් ඕනේ නැහැ, ජීවිතේටත් ස්මාර්ට් වෙන්න ඕනේ. සෑම කෙනෙක් අතේම බොහෝ වෙලාවට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට අර ඔබතුමා කියන කාරණේ තමයි තියෙන්නේ අපි අනිත් දේවල් වලින් ස්මාර්ට් වෙන්නේ නැහැ තාක්ෂණීය පැත්තේ. හැබැයි ඔබ මේ සියලු දේවල් එකතු කරලා තියෙනවා මෙතනට නේද? සෑම පන්ති කාමරයක් තුලම මෙවැනි දේවල් තියෙනවාද? කොහොමද මේ පහසුකම් ගැන අපි කතා කරන්නේ? අපි මේ වෙනකොට කල්තර දිස්ත්‍රික්කයේ ඇත්තටම සමත් වී ආයතනය වාණිජ්‍ය විෂය ධාරාව, කලා විෂය ධාරාව, ගණිත විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව ඇතුළු උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය වැනි විෂය ධාරාවන් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි අපි එක වසරේ ඉඳන් සියලුම විෂයන් ඉගැන්වීම සඳහා හොඳ කළමනාකාරීත්වයක් අපි පවත්වාගෙන යනවා. ඒ නිසා දරුවා අර දැන් මෙතන අපි කියනවා ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ අපි නිෂ්පාදිතයක් ගැන අපි භාණ්ඩයක් මිලක් ගෙවන්නේ අපිට ඊට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා නම් තමයි. එතකොට දෙමව්පියෝ දරුවන් අපි මිලක් ගෙවලා මෙතන ගන්නේ දරුවාට එකක් අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. අනිත් එකේ දරුවාට ආරක්ෂාව රැකවරණේ තියෙන්න ඕනේ. ඒ වගේ මේ ළමයා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඉහළ අධ්‍යාපනයක් ලබන්න. ඒ සියල්ලම ආවරණය වෙන්න ඕන මේ අධ්‍යාපන ආයතනයක් තුලින්. ඒ කියන්නේ ප්‍රධාන දේ ඒ පැවැත්ම සඳහා රඳා පවතින විනය. එතකොට අපේ කළමනාකාරීත්වය, ඒ කියන්නේ අපි මෙතන කළමනාකාරීත්වය වෙනම අපේ දිමුතු ප්‍රසාද් කළමනාකාරතුමා, ඒ සේවක මණ්ඩලය, ඒ වගේම ඒකට අවශ්‍ය පරිසරය සකස් කරලා තියෙනවා. මොකද පන්ති කාමරයක් ඒසී කරාට තාක්ෂණයේ තිබ්බට විනය අංක 1. විනය සමත් වී අපි බලන්නේ විනය අංක 1. ඒතර අපේ ඉන්නේ දක්ෂම ගුරු මණ්ඩලයක්. විද්‍යාව ගණිතාංශ වෙනකොට කල්තර දිස්ත්‍රික්කයේ වැඩිම උසස් පෙළ දරුවන් ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඒකට හේතුව තමයි අපි උගන්වන විෂයමාලාවල සම්බන්ධ වෙලා ගුරුවරු ඉතාම දක්ෂයි. එතකොට මේ දක්ෂ ගුරුවරුන් යටතේ ඉගෙන ගන්න මේ දරුවන්ගේ එකම අඩිතාල මොකද මාත් ජයවර්ධන විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ. මගෙත් පන්ති කාමරේ අපි ගෲප් ක්ලාස් එකක් කරනවා. ඒතර ළමයි 50ක් සම්බන්ධ වුණොත් අපි බලන්නේ 50 දෙනාම විශ්වවිද්‍යාලය යවන එක. ඒතර මේ දරුවාට දැන් අපි කියනවා ළමයාට නොලෙජ් එකක් දෙන්න ඕනේ. සමහර විෂයන් තියෙනවා ඒක නොලෙජ් එකක් තියෙන්නේ.
සමහර විෂයන් තියෙනවා ඒවෙන් ස්කිල් එකක් එන්න ඕනේ. ඒතකොට දරුවට පොසිටිව් තින්ගේ ධනාත්මක ආකල්පයක් එන්න ඕනේ. ඒතකොට මේ සියල්ලම ආයතනයක් තුලින් දරුවාට දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවාව යහපත් පුරවැසියෙක් කරන්න. ඒතකොට ඒ දරුවාට සහකම්පනයක් දැනෙන්න ඕනේ. ඒකේ කුසලතාවයක් දැනෙන්න ඕනේ. ඒතකොට මේ සහජීවනයක් එක්ක මේ දරුවා ගොඩ නැගින්නේ එයාගේ යාළුවෝ වටපිටාව පාසල ඒ සියල්ල ඔක්කොම එකතු කරගෙන. එතකොට මේ පාසලට අමතරව උපකාරක පන්තියනොත් ඔහුට සහයෝගයක් ලැබෙනවා. ඒක නිසා අපි හිතන්නේ උපකාරක පන්තියක් කිව්වම ඒ දරුවට ඒ කියන්නේ දැනුම කුසලතා ධනාත්මක ආකල්ප ගොඩනැගෙන තැනක් වෙන්න ඕන. ඔව්. සම්මේ මේ ඔය නම සමත් වී මම දැනගත්ත දෙයක් තමයි මෙතනට එන කිසිවෙක් අසමත් වී ගිහිල්ලා නැහැ කියලා. හරිද? ඔව් අනිවාර්යෙන්ම අපි සංකල්පයක් අපි ගුරුවරු අපේ කළමනාකරුවෝ ඇතුළු අපි හැමතිස්සෙම සාකච්ඡා කරන්නේ එන දරුවාව කොහොමද අපි 100% සමත් කරන්නේ. මොකද මම 2000 වර්ෂයේ ඉඳන් උගන්වනකොට අපි ඉන්න දරුවන් 75ක් විතර අපි විශ්වවිද්‍යාලෙම යවනවා අවංකවම. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ මට නිකන් නමක් හැදලා තියෙනවා අර world wide recognized ජපුර කියනවා කියලා. ඒ කියන්නේ මම දරුවන්ට ආයතනයේට මාර ආදරේ. මොකද දෙමව්පියන් ඒ කියන්නේ හැම දරුවෙක්ම හැම තාත්තා කෙනෙක්ම හැම අම්මා කෙනෙක්ම ආස තමන්ගේ දරුවව ඉහළ අධ්‍යාපනයෙන් සාර්ථකත්වයට පත් කරලා රටට වැඩදායි පුරවැසියෙක් කරන්න. ඒතකොට උපකාරක පන්තියකට මුදලකුත් ගෙවලා ඒ ළමයා අසාර්ථකත්වයට පත් වෙනවා නම් ඒක සමාජ ව්‍යසනයක්. හොඳයි. දැන් අතරම ඔබට පේන කාරණයක් තමයි මෙතනට එන දරුවන්ට ලැබෙන පහසුකම් අධ්‍යාපනය කොහොමද හා ප්‍රතිඵල. දැන් ඊටාත්ම මැනවින් මේ කාරණේ කිව්වා ප්‍රතිඵල 100%යි. ඒකයි අපි කියන්නේ දරුවෙකු අපි යම් තැනකට යොමු කරද්දී කොතැනටද යොමු කරන්නේ? ඒ දරුවා කොයි විදිහටද සමත් විය යුත්තේ කියලා ආදරණීය දෙමාපියන් හිතනවා. ඉතින් ඔබ ඒ නිසා තෝරා ගන්න හොඳ තැනක් විදිහට තමයි අපිට මේ හිතන්න ඕනේ. අවසන් වශයෙන් කියනස දැන් මේ ඉදිරියේදී මොන වගේ දේවල් ටිකක්ද මේ තව මෙතන යම් වෙනස්කම් සිද්ධ වෙන නිමිතයි කියලා කියනවා. පහසුකම් අතින් හා තවත් දේවල් අතින් සහ ගුරුවරුන් අතින් මොන හරි යමක් තියෙනවාද ඉදිරියේදී? ඔව්. උජානගත වර්තමානයේ මේ අපි සාකච්ඡා කරනකොට උසස් පෙළ විභාගේ පැවැත්වෙනවා. එතකොට මේ දරුවන් ඇත්තටම විෂය මාලාව තුල දැනුම ගත්තට ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙද්දී සමහර දරුවන් විභාග භීතියකට ලක් වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ මොකද තාක්ෂණයේ මුසු වෙලා ඔව් ජංගම දුරකථනයේ මතම යැපෙන પરම්පරාවක්. ඒ නිසා අපි බලන්න ඕන දැන් ඔන්ලයින් ක්ලාස් එකම වගේම ෆිසිකල් පන්තියට දරුවා සහභාගී කරගෙන අපි දැන් අපේ විද්‍යාව ගණිතාංශයේ කලාංශයේ වාණිජාංශයේ සාමාන්‍ය පෙළ මේ සියලුම විෂය මාලාවන් වල දරුවාව කේන්ද්‍ර කරගෙන දැන් මොකද නව විෂය මාලාවකුත් එනවනේ 6 සිට. එතකොට මේ මොඩියුලුසිස් ක්‍රමයක් එක්ක අපිට හැමෝම බලන්නේ මේ දරුවාව යහපත් පුරවැසියෙක් කළා. ඒ කියන්නේ සහකම්පනයක් ඇති දරුවෙක් බවට පත් කරගන්නේ කොහොමද? අන් අයට සංවේදී වෙන්නේ කොහොමද? මොකද දැන් අපි අනතුරක් වෙනකොට ඒ අනතුරේදී ඒ පුද්ගලයාට උදව් කරනවට වඩා හැමෝම බලන්නේ වීඩියෝ කර කර ඒක සමාජ මාධ්‍යයට යොමු කරන්න. ඒක නිසා අපි උත්සාහ කරන්නේ දරුවාව සමාජගත කරගන්න ඒ වගේම සියලු පාසුකම් සහිතව ආයතනයේ මේන දරුවට දෙමව්පියන්ට නිවැරදි රැකවරණයක් තුලින් දරුවාට සුවපහසු අනාගතයක් රටට වැඩදායී පුරවැසියෙක් බිහි කරගන්න තමයි අපේ එකම තේමාව වෙන්නේ. ඉතින් මේ තේමාව ඔස්සේ තවදුරටත් නව්‍යකරණය වෙනුවෙන් අර කිව්වා වගේ සහකම්පන සහිත දරුවන් බිහි කරමින් අපි කියන්නා වූ නවලෝකයට යන්නට පුළුවන් දරුවන් තාක්ෂණයත් සමගින් බිහි කරන්නට සමත් වී ආයතනයේ සූදානම් කියන කාරණයක් මතක් කරනවා. අවසන් වශයෙන් අපි ඔබතුමාන්ට ස්තුතිවන්ත වෙනවා වටිනා කාලය දීලා අපිත් එක්ක අද මේ සාකච්ඡාවට එකතු වුණාට. අවසන් වශයෙන් දරුවන්ට දෙමාපියන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මම දෙමාපියන්ට දරුවන්ට කියන්නේ අපේ අනාගතය දරුවන් මත යැපෙන්නේ දෙමාපියන් ඇත්තටම අද වර්තමාන දෙමාපියන් ශිෂ්‍යත්වයට විශාල මහන්සියක් දරනවා. ඒ මහන්සියට වඩා සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබේ වටිනා දරු සම්පතත් එක්ක අර ශිෂ්‍යත්වයේ ආකාරයටම රැඳෙන්න. ඒ වගේම උසස් පෙළ පන්තියට ගේන දරුවත්
ඔහු සමග ඉන්න. ඔහු කරන්නේ මොකද්ද? ඔහු යන්නේ මොන පන්තියටද? මේ දරුවව අත්තරින් නැතුව දරුවත් එක්ක රැඳෙන්න කියන එක තමයි මම දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ. මොකද දරුවාගේ සාර්ථකත්වය කියන්නේ ශිෂ්‍යත්වයේ සමත් වීම පමණක් නෙමෙයි ඥානක. ශිෂ්‍යත්වය නෙමෙයි. උසස් පෙළ විභාගයට යන දරුවා, උසස් පෙළ පන්තියට එන දරුවාව දෙමව්පිය අතින් බොහෝ වෙලාවට මග හැරෙනවා. අන්න එතෙන්දි තමයි අම්මා තාත්තා ඒ දරුවත් එක්ක රැඳෙන්න ඕන. ඒ දරුවව එතනින් ඒ පින්ම විශ්වවිද්‍යාලයට ගියොත් ඒ දරුවාට සෑහෙන දක්ෂතාවයක් හැකියාවක් එනවා සමාජයේ තේරුම් ගන්න. මොකද අපි ආපු විශ්වවිද්‍යාලයේ ගිය දරුවන් සහ සමාජගත වෙච්ච දරුවන් අම්මා තාත්තා එක්ක හොඳ බැඳීමක් තිබ්බ දරුවෝ. ඒක පාසලට ගුරුවරුන්ට කරනවා වගේම ගුරු දෙකරුන්කම දෙමව්පියොත් ඒකට දැන් දායක වෙන්න ඕන. මොකද තාක්ෂණයත් එක්ක දරුවට ජංගම දුරකථනයක් දීලා ඔන්ලයින් පන්තියට යවුවයි කියලා දරුවා ඉහළ ප්‍රතිඵල ගනී කියලා දෙමව්පියෝ බලන් ඉන්නවා. ඒකනේ මොකද අපි පේනවා ශිෂ්‍යත්වයට විශාල කැපකිරීමක් කරන අම්මා තාත්තා උසස් පෙළේදී අපිට දකින්නවත් නැහැ. එතකොට මම දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ ඔබේ දරුවාගේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙනවා නම් සමාජයට වැඩදායී පුරවැසියෙක් කරන්න අනිවාර්යෙන් උසස් පෙළ කරන කාල සීමාව, සාමාන්‍ය පෙළ කරන කාල සීමාව අම්මා තාත්තා ළඟින්ම ඉන්න ඕනි වයස් සීමාවක්. ඒක නිසා පුතේ ඒ කාල සීමාව ඔබ අනිවාර්යෙන් අධ්‍යාපනයට යොමු කරන්න. අපේ රට දියුණු කළ හැක්කේ සාර්ථකත්වයට ගෙනිය හැක්කේ අපේ පරම්පරාව, ඒ කියන්නේ අපේ දරුවන් හොඳ උගතුන් වුණොත් පමණයි. ඒක තමයි සමත් වී ආයතනයේ ඒකායන බලාපොරොත්තුව. ඒකයි ජානක මම කියන්නේ. ඒකායන බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වේවා. අපි අහලා තියෙන උගතමනා ශිල්පයමයි මතු රැකෙන. හැබැයි අපි ඒක අනිත් පැත්තට තමයි ගත යුත්තේ කියලා මට හිතෙන්නේ. මතු රැකෙනා ශිල්පයමයි උගතමනා. අපි ඒ මතු රැකෙන්න නම් ඔබ නිවැරදි තැන තෝරා ගන්න ඕනේ. ඉතින් සමත් වී කියන්නේ වෙන නිවැරදි තැනක්. අපි මාධ්‍යයක් විදිහට අපි එතනට ආවෙත් ඒ පිළිබඳව සොයලා බලලා ඒ නිසාවෙන් බොහොම ස්තුතියි එහෙනම් බොහොම ස්තුතියි ජානක මෙතනට පැමිණියා. හරි. එහෙනම් ඔබතුමාටත් අපි සියලුම කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ අපි එහෙනම් මෙතනින් සමු ගන්නයි සූදානම්. එහෙනම් තවත් තැනකදී මේ විදිහට අපි මුණ ගැහෙමු. Agni TV Production